සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අපි අදත් තරංග ආව වීඩියෝ එකක්. ඉතින් දිත්වා සුලිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දස දෙස සිටින අපේ සහෝදර ජනතාව ආපදා තත්වයට පත් වුණා. ඒ අතරින් යම්කිසි පිරිසක් අපි අතරින් වියෝ වුණා. ඉතින් දැන් මේ වෙනකොට රට සාමාන්‍යකරණයට එහෙම නැත්නම් ගම් වතුර තත්වය කෙමෙන් පහව ගිහිල්ලා දැන් රට සාමාන්‍යකරණයට පත් වෙමින් තිබෙන වෙලාවක්. ඉතින් ගම් වතුර තත්ත්වය බැහැලා ගියාට සමහර ගෙවල් ඒ ගෙවල් තිබුණු තැන්වල ඒ ගෙවලුත් නැහැ. සමහර මිනිස්සුන්ට තමන්ගේ ඒ කරගෙන ආපු ඒ ජීවන උපාය මාර්ග අහිමි වෙලා තිනවා. ඉතින් මේ නිසා යම්කිසි කාලයක් යනකම් මේ මිනිසුන්ට තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න තුන්වෙනි පාර්ශවයක එහෙම නැත්නම් මේ අපේ අනිත් සහෝදර ජනතාවගේ උදව් අවශ්‍ය වෙලාවක්. ඉතින් මේ වෙලාවේ ඇත්තටම කියන්න සතුටුයි අපේ රටේ බහුතරයක් මිනිස්සු මේ අපේ විපතටපත් වෙච්ච ජනතාවට උදව් කරන්න එළියට බහලා තිනවා. මේ අතර ව්‍යාපාරිකයෝ ඉන්නෝ, මාධ්‍ය ආයතනවල ඒ සමාජිකයෝ ඉන්නෝ, ඊට අමතරව විවිධාකාර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නෝ. ඔය වගේ රටේ විවිධාකාර චරිත සෙලිබ්‍රිටිස්ලා ඒ වගේ විවිධ චරිත එළියට බහලා තිනෝ මේ විපතටපත් වෙච්ච අපේ මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි මේ විවිධාකාර තරාතිරම් වල එහෙම නැත්නම් විවිධාකාර චරිත විවිධ පන්තිවල විවිධ සමාජ ස්තරවල මේ මිනිස්සු එළියට බැහැලා මේ අපේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න එළියට බැහැලා තියෙන එක ගැන ඇත්තටම සතුටුයි. මොකද මේ අසරණයටපත් වෙලා ඉන්න මිනිස්සු කෙනෙක්ගෙන් අතපාලා ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුත් තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ කර්මාන්ත තමන්ගේ රස්සා කරගෙන තමන්ට ආවේනික ජීවන රටාවක් ගත කරපු මිනිස්සු. ඉතින් මේ එළියට බැහැලා ඉන්න මිනිස්සු අතර සමහර මිනිස්සුන්ට ඒ එළියට බැහැලා ඉන්න චරිතත් එක සමහර මිනිස්සුන්ට හැමෝටම නෙමෙයි යම්කිසි පිරිසකට තියෙනවා සමහර ඇරියස්. ඒ කියන්නේ කලින් අපි සමාජයේ ඔය සමාජ මාධ්‍ය ජාලාවල ඔය විවිධ චරිත ඉන්නවා. ඉතින් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. සමහර අයන්ට ඒවා දිරවනවා, සමහර අයට දිරවන්නේ නැහැ. ඉතින් ඒ සමහර චරිතයක ඇරියස් තියෙන යම්කිසි පිරිස් ඉන්නවා. මේ ලෝකයේ විවිධ චරිත ඉන්නවා, විවිධ මිනිස්සු ඉන්නවා. ඒ විවිධ මිනිස්සු සමහර කට්ටියන්ට හොඳ වෙන්න පුළුවන්, සමහර කට්ටියන්ට නරක වෙන්න පුළුවන්. සුදු සහ කළු කියලා දෙපැත්තක් නැහැ. මිනිස්සුන්ට සොඳුරු ගුණ සහ නුගුණ ওই දෙකම තියෙනවානේ. ඉතින් අපි පළවෙනි වතාවට නෙමෙයි මේක දැක්කේ. මේ ස්වභාවික උදුර ආපු වෙලාවේ ඔය එළියට බහැලා හිටපු සෝෂල් මීඩියා වල ඉන්න සමහර චරිත අපි දැක්කා එළියේ ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ට උදව් කරනවා අපි දැක්කා. ඉතින් ඒ චරිතවලට යම්කිසි සමහර පිරිස් ඉන්නෝ ඒ කට්ටියන්ට මඩ ගහන එහෙම නැත්නම් ඒ කරන කියන දේවල් විවේචනය කරන එහෙම පිරිස් අපි දැක්කා. ඉතින් අපි පහුගිය දවසක තවත් වීඩියෝ එකක් කරා ඔය වගේ අර සාරිය ඇඳගෙන ආධාර බෙදුවා කියලා වෛරල් වුණා ඒ වීඩියෝ එකත්. ඉතින් අපි ඒකට වීඩියෝ එකක් කරා. ඇත්තටම මේ ඒකත් ඔය සමහර පිරිස් විවේචනය කරා සාරිය ඇඳගෙන ආධාර බෙදන එක. ඉතින් ඒ ගැන අපි වීඩියෝ එකක් කරා. ඒක බලන්න. ඉතින් මේ දැන් මේ විවේචනය කරන්නේ අපේ ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙක් එහෙම නැත්නම් සර් කෙනෙක් අපේ ආචාර්යවරයෙක් වන දිනේෂ් මුතුගල මහත්මයා. ඉතින් මේ දිනේෂ් මුතුගල සර් පෞගේ දවසක හෙලිකොප්ටරේ නැගලා ආධාර බෙදන්න ගියා. ඒ අපි ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලමුකෝ.
දන්නේ නැහනේ. මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැත්තර. මේ නළුවෙක් වගේ නෙමෙයි ඉතින් නළුවෙක්නේ. අර ෆිල්ම් එක ප්‍රොඩියුස් කර ෆිල්ම් එක ප්‍රොඩියුස් කරන්නේ පහුගිය දවස්වල සිංහයානේ. What? සූර්යා සිංහයාද ඔන්න මොකක් හරි ෆිල්ම් එකක් මට මතකයි. නළුවෙක් ඉතින් නළුවෙක් නේ මේ මිනිස්සයා නළුවෙක් වගේ ඇත්තරම ඉතින් මොකක්ද දන්නේ මේක වැරද්ද ඇයි දන්නේ මේ මෙතන රංගනෝ කියලා. ඉතින් රංගනෝ එක මෙහෙමයි ඉතින් මේ රංගනේ ඉතින් එයාගේ සල්ලි වලින් එයා මේ මෙතන තියෙන්නෙත් එහෙම took donations from air to Kotmale by a private flight. Took donations from air to Kotmale by a private flight. ඔය ඉතින් එයාගේ සල්ලි වලින් මේ චොපර් එකක් අරගෙන කොත්මලේට ගිහිල්ලා තිනෝ එයාගේ සල්ලි වලින් මේ චොපර් එක අරන් තින්නේ. එයා ආධාර බෙදන්න ගිහිල්ලා. ඉතින් එයාගේ සල්ලි වලින් චොපර් එකක් බැරි නම්, ගල් රෝලක් බැරි නම්, යුද ටැංකියක් හරි අරගෙන එයාගේ සල්ලි වලින් අපේ සල්ලි වලින් නෙමෙයි. ඉතින් එයා ආධාර බෙදන්න ගිහිල්ලා තිනවා. අනිත් එක මෙතන මේකට උත්තර දීලා දුන්නා. ඒකත් බලමු මේ සිද්ධියට පස්සේ මේ ඔය දායක සභාවේ විවේචනයෙන් පස්සේ මේ සෙට් එක මේ ප්‍රශ්න ටිකක් දාලා මේ ඔක්කොටම උත්තර දීලා තියෙනවා. මෙන්න මෙහෙමයි ඒකේ උත්තර දීලා තියෙන පටන් ගන්න. හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටලු වලට පිළිතුරු කියලා ප්‍රශ්න ඔක්කොම දාලා ඒවට උත්තර දීලා තියෙනවා. හෙලිකොප්ටර එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි? අදාළ තැන් වලට අපි සතු වාහන වලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත්, එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු. ඔය ඉතින් දැන් අපි දැක්ක මීඩියා වල ඔය ටීවී channel වල දානවා යම්කිසි තැන්වල ඔය බදුල්ල හරි ඔය තැන් අපි දන්නේ නැහැ නම් වශයෙන් සමහර තැන් වලට ගොඩ බිමෙන් යන්න බෑ කියලා. මොකද පාරවල් වලට පස් කඳු අරව මේවා කඩම් වැටලා දැන් ඒවා නවීකරණය කරනවා. ඒ කියන්නේ පස් ඉවත් කරලා පාර හදමින් තියෙන වෙලාවක්. ඉතින් ඒ යන්න බැරි තැන් තියෙනවා. ඒවට අපි දැක්ක දැන් අර මේ ටීවී දෙරණෙන් අපි දැක්ක අර ජීප් වලින් ජීප් අර මේ සොසයිටි එකක් මොකක් හරි තියෙනවා. ඒ ජීප් තියෙන ඒ ජීප් වලින් යන්න පුළුවන්. සමහර ලොකු වාහන යන්න බෑ. ඉතින් ඒ වගේ යන්න බැරි තැන් වලට චොපර් එකකින් එපේ යන්න. ඉතින් මේ මිනිස්සයා සල්ලි වලට චොපර් එකක් අරගෙන එයාගේම සල්ලි වලින් චොපර් එකක් අරගෙන එතනට ගිහිල්ලා ආධාර බෙදලා එනවා. ඉතින් ඒ අතරතුර එයා රංගනෝ කියන්නේ ඉතින් එයාගේ සල්ලි වලින් ගිහිල්ලා එයා රංගන එකක් නම් අපිට නම් මට නම් මේක පේන්නේ. ඉතින් ඒක යම්කිසි කෙනෙක්ට එක කෙනාගේ විෂන් එක වෙනස් නේ. එක කෙනාට දකින්න පුළුවන් මූ රංගනවා මේ මිනිස්සයා මේ රංගනවා රංගපානවනේ මේ ඕවර් ඇක්ටිං දඟලානේ කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක තමන්ට හිතුණට ඒක අර මේව කළා දාන එකෙන් මේ මිනිස්සයාගේ පේජ් එකේනේ යා දාලා තින්නේ FB පේජ් එකේනේ. එතකොට දැන් කමෙන්ට් එකක් දැම්මහම එයා ඒක කියවනකොට මම මගේ සල්ලි වලින් මම සල්ලි වියදම් කළා. මම යන්න බැරි තැනකට මගේ සල්ලි වලින් මම සල්ලි වියදම් කළා චොපර් එකක් අරන්. චොපර් එකක් තනියෙන් ගන්න කීයක් යනවද? ලොකු ගාණක් යනවනේ. ඒට අමතරව ආධාරත් බෙදලා තව බැනුම් අහන්නත් ඕන. එහෙම වුණොත් තව කෙනෙක් මේ එකක් දැක්කොත් තව කෙනෙක් දැන් මේ විවේචනයේ මේක තව කෙනෙක් දැක්කොත් ওই වගේ හැකියාවක් තියෙන මිනිස්සෙක් දැක්කොත් ඒ මිනිස්සයා ඉදිරිපත් වෙයිද? යම් කිසි මිනිස්සු ඉන්නවා සමාජයේ කියන බම්බුව එකක්වත් වැඩක් නැහැ කියලා ගණන් ගන්න නැතුව තමන් කරන ටික කරන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. මේ මිනිස්සුන්ට ඔහම නෙමෙයි මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මොන හරි ඒ අපවාද අහන්න ඒවට ලෑස්ති නැති මිනිස්සු ඉන්නවා. එහෙනම් ඉතින් යම් කිසි කෙනෙක් ඒ වගේ මේ වගේ විවේචන කරනවා කියලා මේ සමාජයේ විවේචනය කරනවා කියලා දැක්කොත් ඉතින් Tamanට ඒ හැකියාව තිබුණොත් ඒ මිනිස්සු ඒක කරන එක නවත්තනවා. ඉතින් ඒකෙන් අපි මොකද්ද ලබන්නේ? අපි නෙමෙයි. අපිට ඕන එකක් කොටලා දාන්න පුළුවන් මෙතනට. අර කොටු වෙලා ඉන්න මිනිස්සු ඒ මිනිස්සුන්ට මොන හරි දෙයක් ලැබෙන්න තියෙන එකක් නේද නැති වෙන්නේ ඒකේ. මේක මේ හැම මිනිස්සයම කරන එකක් නෙමෙයි. හැම මිනිස්සයම ওই විවේචනය කරන්නේ මේ වෙලාවේ කරන තරමක් මම නම් කියන්නේ පුළුවන් ඕන එකක් රැඟුවට කමන්නේ ඕනම මිනිස්සෙක් තමන් කරන ඒවා දාලා ඕන විදියකට කමන්නේ කාට හරි කමන්නේ තමන්ට පුළුවන් නම් දෙයක් දෙනවා නම් ඒක තමයි වටින්නේ. ඉතින් මේ මුතුගලස මේවට උත්තර දීලා තියෙනවා මේ ප්‍රශ්න ටිකට. හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි? පොඩි හෙලිකොප්ටර් යානයක් ගියේ ඇයි? බඩු පොඩ්ඩයි තරන් ගියේ. මොනවද බෙදුවේ? කාටවත් යන්න බැරි නම් මේකයි අනිත්‍යයි ගියේ කොහොමද? ඒ කියන්නේ මේ මුතුගලස චොපර් එකෙන් බහිනකොට එතන ඉන්නවා ආමියකේ එන සෙට් එකක් ඉන්නවා. පොලිසිය එක්කෙනෙක් මේ ඉන්නවා එක්කෙනෙක් ඔය වගේ කට්ටියක් ඉන්නවා. ඉතින් මේ අහන ප්‍රශ්නේ මෙයා මේ මුතුගලස මේ දාලා තියෙන්නේ ඔය දායක සභාවේ කට්ටිය ඔය එක කමෙන්ට් සෙක්ෂන් වල දාපු ඒව ටික අරගෙන තමයි උත්තර දීලා තින්නේ. ඉතින් ඔය වගේ කාටවත් යන්න බැරි නම් ආමිකයි අනිත්‍යයි ගියේ කොහොමද? කාටවත් යන්න බැරි නම් ඔබේ වාහන ගියේ කොහොමද? වීඩියෝ කළේ ඇයි? අකෝ වීඩියෝ කරන්නත් බෑ මාර වැඩන්නේ. වීඩියෝ වට සින්දුවක් දැම්මේ ඇයි? අර බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තියෙනවා. තුන් හෙලේ කැල තුල ඔය සින්දුව තියෙනවා.
වීඩියෝ වෛරල් කළේ ඇයි? හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුණා නේද? ඉතින් හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදුවොත් අර යන්න බැරි තැනට යන්නේ කොහොමද? මාර ප්‍රශ්නනේ මේවා. මේවට උත්තර දීලා තියෙනවා මම උත්තර ටික කියවන්න මේ ප්‍රශ්න ටික විතරයි කිව්වේ. රයිට්. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ හැටියට දාලා තිනවා ගමේ අයට අත වෙනුවේ ඇයි? චොපර් එක අර ගන්නකොට නෑ යන් චොපර් එකට යන ඉවර වෙලා බඩු බෙදලා ඉවර වෙලා යනකොට අර අත මේ ඒකට ගමේ අයට අත වෙනුවේ ඇයි? ඊට ඒකට උත්තර දීලා තිනවා ගමේ අයට අත වෙනුවේ ඇයි කියන එකට ගමනක් යන්න කලින් ගිහින් එන්නම් කියා යන පුරුද්දක් අපිට තියෙනවා. එතන හෙලිකොප්ටරේ ශබ්දය නිසා ගිහින් එන්නම් කීවාට ඇහෙන්නේ නැත. ඔව් ඇත්තනේ චොපර් එක ජඩ ගන්නකොට මං ගිහිල්ලා එන්නම්. එහෙම කිව්වට එක මිනිස්සෙක්ටවත් ඇහෙන්නේ නැහැනේ. ඇසෙන්නේ නැත. අත වනවනා යානයට ගොඩ උනේ අත වනවනා යානයට ගොඩ උනේත් යානේ යද්දී අත වැනුවේත් ඒ නිසයි. ඔව්. යන්නම් මචං යන්නම්. අපි ඔහොම කියනවනේ ඉතින් ඇත්තටම දැන් මෙතනදී ගිහිල්ලා එන්නම් කිව්වට වැඩක් නැහැ නේ. අර හස්ත සංඥානේ දෙන්න ඕන. හස්ත සංඥාව දුන්නම් යනවා. එහෙම කිව්වහම තමයි එතන ස්ටොපර් එක ඇහෙන්නේ නැහැ නේ ඇත්තටම. පව් ඉතින් මේ මිනිස්සයා ඉතින් මේවට උත්තර දෙන්න සිද්ධ වෙලා තියෙන ඉතින් මොකක් හරි දාලා තිබුණා කමෙන්ට් දාලා තිබුණා මේකේ කමෙන්ට් නම් කියවන්න බෑ. බහුතරයක් හොඳයි කියලා 190ක් විතර මිනිස්සු මේක අගය කරනවා. ඒ කියන්නේ චොපර් එකකින් ගිහිල්ලා මේ බඩු බෙදලා ආපු එක ගැන බහුතරයක්ම අගය කරනවා ඇත්තටම. මම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දැක්ක මිනිස්සු හොඳ කියනවා ඇත්තටම. ඉතින් අර සුළුතරයක් ඉන්නවා. ඉතින් ඒක ඉතින් කොතනක් ඒක අපිට නවත්තන්න බෑ. මේ අන්තිමට දාලා තිනවා මේ මෙහෙම එකක් දාලා තිනවා මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න. දෙන අයට දෙන්න ඉඩ දෙන්න. ඔව්. මිනිස්සු Tamanට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ. එයට ඉඩ දෙන්න. දිනේෂ් මුතුගල. ඇත්තනේ ඉතින් ඒ Tamanට මෙයාට මහ පරිමාණයෙන් කියන්නේ මහ පරිමාණයෙන් නෙමෙයි මේසට චොපර් එකක් ගන්න හැකියාව තියෙන නිසා එයා චොපර් එකක් අරන් ගියා. ඒක එයා කියනවා එතන ගෙනිච්ච එයා බයෝ උගන්නන ගුරුවරයෙක්. ඉතින් ඒ නිසා එයා දන්න ඔය සයිඩ් එක මිනිස්සුන්ට දැන් මෙතන මේ ගම් වතුරෙන් පස්සේ ලෙඩ රෝග අපි දැක්ක ඔය සෞඛ්‍ය ඒ ශාස්ත්‍රයේ කට්ටියත් කියනවා ගම් වතුරෙන් පස්සේ අනිවාර්යෙන් ඔය ලෙඩ ටික එනවා. කොලරාව ඔය වගේ ලෙඩ ටික එනවා. ඉතින් ඒ නිසා ඒවට හරියන්න මේ ඉක්මනට යවන්න ඕන බෙහෙත් ටිකක් තමයි ඔය ගෙනහිල්ලා තියෙන්නේ. ඊට අමතරව ආධාර වගේකුත් ඒ ආධාර අරවා මේවා මලු ඔය වගේ තිබුණා. ඉතින් ඒවා චොපර් එකෙන් ගෙනියපු එක ඇත්තටම වටිනවා ඔය ඉක්මනටම. මොකද යන්න බැරි තැන. මේ වෙලාවේ රජේ ඒ චොපරුත් හැමතැනම අර එමේ යනවා දැක්කනේ අපි පහුගිය දවසක එයාෆෝස් එකේ මිනිස්සෙකුත් එතන නැති වුණා. මේ චොපර් හැමතැනම වැඩ කරනවා. මේ වෙයි මේ ගම් වතුරට හැමතැනම ඒ එක තැන් වල යනවා. ඉතින් මේ මිනිස්සයත් Tamanගේ සල්ලි වලින් චොපර් එකක් අරන් ගිහිල්ලා අගේ කරන්න ඕන වැඩක්. මම මෙතනට තව දෙයක් එකතු කරනවා. මොකද මේ වීඩියෝ කරේ ඇයි කියන එක. අන්න ඒ කෑල්ල මම පොඩ්ඩක් මේ කියනවා. ඉතින් දැන් අපි වීඩියෝ කරන එක අපි කරන හොඳ දෙයක්නේ. මේ දැන් මේ අවුරුද්දේ වීඩියෝ කරා. දැන් අර FB එකේ තියෙනවා අපි අවුරුදු ගානකට කලින් කරපු එකක් අපිට අවුරුදු ගානකට පස්සේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට මම 2012 විතර කරපු දෙයක් අපි මං FB දාලා තිබුණොත් මට දැන් 2025 ඒක මෙමරිස් වලින් මට එවනවා මෙන්න මෙහෙම කියලා. ඉතින් දැන් මේක තව අවුරුදු 10කින් 15කින් අඩු ගානේ මේ මිනිස්සයා නාකි වෙලා ඉන්න කාලයක හරි ඕක ওই විදියට ආවොත් මේ මිනිස්සයාට ඒ වෙලාවේ බලලා මේ මිනිස්සයාට සතුටු වෙන්න බැරිද? මම මේ වෙලාවේ මට පුළුවන් කාලේ දැන් වයසට ගිහිල්ලා හැරමිටි ගහන කාලේ හරි කමන්නේ මේ වගේ දෙයක් දැක්කොත් මේ මිනිස්සයාට මේක දැකලා සතුටු වෙන්න බැරිද? ඉතින් මේ වගේ දේවල් දැන් මේ තියෙනවා නම් සමහර මිනිස්සුන්ගේ තියෙන ෆොටෝ ගැහුවේ ඇයි වීඩියෝ කරේ ඇයි මොකද්ද ඇයි මොකද්ද තමන් කරන දේනේ. ඒක වීඩියෝ කරාම මොකද්ද වෙන්නේ? මොකද්ද ඒකේ වැරද්ද? තමන් කරන දේ දාලා තමන් කරන දේ වීඩියෝ කරලා ඒක දානවා සෝෂල් මීඩියා වලට. තමන්ගේ FB එකට හරි නැත්නම් ඔය YouTube එකට හරි මොකට හරි දානවා. ඉතින් ඒක බලුවට පස්සේ තව කෙනෙක්ට අම්මනසික මෙහෙම මටත් කරන්න. එහෙම කළා තව කෙනෙක් කරොත් හොඳ නැද්ද? මේ සමාජයටමනේ ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඊට පස්සේ මේ අපේ තියෙනවනේ යම්කිසි මම මේ කියන කරුණ මම දන්නේ මේකේ සත්‍ය අසත්‍යතාවය කොච්චර ප්‍රමාණයකටද කියලා. මොකද මේක ආගමික කාරණයක් මම මේ කියන්නේ. ඒ නිසා මේකේ වැරද්දක් තිබුණොත් මේකේ හරි ගස්සන්න ඕන දෙයක් හරි මොකක් හරි තිබුණොත් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. මම මේ කියන්නේ මම හොයාගත්තු දෙයක්. මම මේක දන්නවා. ඒ වුණාට මේක කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න එපා. ඒ නිසා තමයි මම මේක මේ විදිහට කියන්නේ. මේක නිවැරදි කිරීම වලට යටත්ව මේකේ වැරද්දක් තිබුණොත් කවුරු හරි හදන්න දන්න කෙනෙක් හිටියොත් කියන්න. ඒතකොට අපිත් ඒක ඉගෙන ගන්නවානේ.
අපේ කියනවා අපේ බුද්ධාගමේ අපේ බෞද්ධ දර්ශනයට අනුව චුතිසිත කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මරණාසන්න වෙලාවකදී පුද්ගලයෙක්ට එනවා සිතුවිල්ල. ඒ සිතුවිල්ල තමයි ඊළඟ ආත්මයකට අපේ ආත්මය රැගෙන යන, ඒ කියන්නේ මේ ආත්මයේ අවසන් හුස්ම හෙළන වෙලාවේදී අපේ සිතේ පහළ වෙන හැඟීම. මේක මෙහෙමයි තියෙන්නේ, මේ මරණාසන්නයේදී ඇතිවන මෙම සිත පුද්ගලයා විසින් ජීවිත කාලය පුරා රැස් කරන ලද කර්ම බලය හෝ කර්ම නිමිත්තක් මරණාසන්නයේ පෙනෙන රූපයක් සිතුවිල්ලක් මුල් කරගෙන ඇතිවේ. ඒ කියන්නේ මේ චුතිසිත කියන එක කියන්නේ, චුතිසිත කියන්නේ මරණාසන්නයේදී මිනිස්සෙක්ගේ සිතුවේ ඇති වෙන සිතුවිල්ල. මේ සිතුවිල්ල ඇති වෙන්නේ මරණාසන්නයේ පෙනෙන රූපයක් සිතුවිල්ලක් මුල් කරගෙන. මේ හේතුවෙන් තමයි මේ සිත ඇති වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක්ට මරණාසන්න වෙලාවේදී තමන් කරපු හොඳ දෙයක්, එහෙම දෙයක් මේ පෙන්නන් සිතයට නැගෙනවනම්, තමන් කරපු හොඳ දෙයක් තමන්ගේ සිතුවිල්ලට නැගෙනවනම් ඒක ඊළඟ ඊළඟ ආත්ම භාවයට යන්න ඒක පිටුවහලක් වෙනවා කියලා තමයි මේකේ මට හැඟුණු කාරණේ වෙන්නේ. මේක තවදුරටත් පැහැදිලි කරොත් චුතිසිත නිරුද්ධ, ඒ කියන්නේ නැතිවීමෙන් පසු කිසිදු අතරමැදි මොහොතක් නොමැතිව ඊළඟ මොහොතේම නව භාවයේ ප්‍රතිසන්දිසිත පහළ වේ. ඒ කියන්නේ චුතිසිතෙන් පස්සේ ඊළඟ මේකට යනකොට ඇති වෙන්නේ ප්‍රතිසන්දිසිත කියලා තමයි කියන්නේ. මේක වැරදි නම් කවුරු හරි හදන්න, මම එතකොට මම දැනගන්න ඕනේ. එනම් චුතිසිත නව භවයකට යාමකට මඟ පාදන අවසන් සිත වන අතර ප්‍රතිසන්දිසිත නව භවයේ පළමු සිත වේ. පැරණි විදුලි පහනක් නිවි ගොස් අලුත් විදුලි පහනක් දැල්වීම මෙන් එක් සිතක් නිරුද්ධ වී අලුත් සිතක් පහළ වීම මෙහිදී සිදුවේ. සසර යාම, ඒ කියන්නේ මේ චුතිසිත කියන එක මෙන්න මෙහෙමයි. මම මේක කිව්වේ, මේ චුතිසිත කියන එක මම පැහැදිලි කරේ මේක ජනප්‍රවාදයේද නැත්නම් මහා වංශයේද ඔය කොතනද තියෙන්නේ කියන එක මම ඇත්තටම මට අවබෝධයක් නැහැ. නමුත් මම අහලා තියෙන දෙයක් තමයි මම මේ කියන්නේ. මේකත් නිවැරදි කිරීම වලට යටත්ව මම කියන්නේ මේකෙත් වැරද්දක් තියෙනවා නම් මම ඒකෙන් සමාවිල්ලන මොකක් හරි ඒකේ වැරද්දක් තියෙනවා නම් මම අහලා තිනවා. ඊට අමතරව මම මෙතන හොයනකොටත් මට මේ විස්තරය හම්බුණා. දැන් දුටුගැමුණු රජතුමා කියන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජතුමෙක්නේ. දුටුගැමුණු රජතුමා තමයි රුවන්වැලි සෑය නිර්මාණය කරේ. එතකොට රුවන්වැලි සෑය කියන්නේ මහා සෑය, රුවන්වැලි සෑය. මේ රුවන්වැලි සෑය නිර්මාණය කරලා, ඒ කියන්නේ ඉදි කරලා අතරමඟදී ඉදි කරමින් තියෙන අතරතුරදී තමයි දුටුගැමුණු රජතුමා රෝගාතුර වෙලා කියලා කියන්නේ. ඉතින් මේ රෝගාතුර වෙලා ඉන්න වෙලාවේ දුටුගැමුණු රජතුමාට තමන්ගේ ජීවිතේ, ඒ කියන්නේ රුවන්වැලි සෑය කියන එක අදටත් අපිට මාර, ඒ කියන්නේ පුදුම සහගත ඒකේ තියෙන වෙනම කතන්දරයක්. එතන රුවන්වැලි සෑයේ තියෙන ඒ කතාව වෙනස් එකක් තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන. රුවන්වැලි සෑය කියන මේ නිර්මාණය තමන්ගේ ජීවිතේ කරපු ශ්‍රේෂ්ඨතම නිර්මාණය නිසා, මේකේ වැඩ කටයුතු ඉවර කළා නැති නිසා දුටුගැමුණු රජතුමා දැන් රෝගාතුර වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ දුකසේ කල්පනා කරලා තිනවා, දුකින් ඇයි මේක මට දකින්න හම්බුන්නේ නැහැ නේ මෙහෙම කියලා. ඉතින් මේ වෙලාවේ මේ සද්ධාතිස්ස කුමාරයා, එහෙම නැත්නම් දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා මහා සෑය සම්පූර්ණයෙන්ම සුදු රෙදි වලින් වහලා උණලී ආධාරයෙන් යම්කිසි උපක්‍රමශීලීව මොකක් හරි විදියකට මේක නිකන් ඉදි කළා ඉවරයි වගේ යම්කිසි විදියකට මේක නිර්මාණය කරලා තිනවා. වැඩ ඉවර නැති වුණත් මේක යම්කිසි විදියකට ඒක උණලී වලින් හදලා වැඩ ඉවර විදියට සකස් කරලා තිනවා. ඒකල්ලා දුටුගැමුණු රජතුමාව මෙතනට ගෙනල්ලා මේක මේ තමන්ගේ නිර්මාණයේ වැඩ ඉවරයි කියලා එතුමාට දකින්න සලස්සලා තිනවා. ඉතින් මේකෙන් පස්සේ දුටුගැමුණු රජතුමා ඒ ගැන සතුටු වෙලා, ඉතින් තමන් කරපු නිර්මාණය ඉවරයි නේද කියලා ඒ ගැන සතුටු වෙලා එතුමා ඊට පස්සේ අභාවයටපත් වෙලා තිනවා. ඉතින් මේ වගේ දේවල් දැන් මෙතන මේ වගේ නිර්මාණයක් මේ විදිහට හදන්න සිද්ධ වුණේ දැන් කාලේ වගේ වුණා නම් මොකක් හරි AI වලින් හරි මොකක් හරි කරලා මේක පෙන්වන්න පුළුවන්. මේ බලන්න ඔයා හදපු එක මෙහෙමයි කියලා ඉවරලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේ රූප වලට කොච්චර ශක්තියක් තියෙනවද? එහෙම නැත්නම් වීඩියෝ වලට කොච්චර ශක්තියක් තියෙනවද? යම්කිසි කෙනෙක්ට තමන් කරපු දෙයක් තව පස්සේ කාලෙක හරි දැකලා ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. අපි දැන් කරපුවා අපි කරා කියලා අපිට මතකයේ තියෙන එච්චරයි. නමුත් ඒ කරපු දේවල් ඒවා බලනකොට, S2 බලනකොට හිතට අපිට කොච්චර ඒ සනසීමක් සතුටක් එනවද? ඉතින් තමන් කරන ඒවා වීඩියෝ කරන එකේ ප්‍රශ්නයක් නැහැ. සෝෂල් මීඩියා වල දාන එකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. මං කියන්නේ මේ වගේ මේ කරපු දේ මේ මිනිස්සයා මේ කරපු දේ ඇත්තටම විවේචනය කරන එක සාධාරණ නැහැ කියන එක තමයි මගේ මතය. ඔයාලගේ මතය මොකද්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. Thank you.